අයිබෝන් අපේ channel එකේ 7 වෙනි වීඩියෝ එක. ඉතින් අපි අද යනවා ඉහළකොට්ට මිනිහන් හැල්ල බලන්න. අපි දැන් ඉන්නේ කුරුණෑගල. අපි දැන් පොල්ගාවලට යන ගමන් ඒතර පොල්ගාවලට අපි යන ගමන් පොල්ගාවලින් කෝච්චිය යන්න තමයි බලන් ඉන්නේ. ඉතින් මාත් එක්ක අදත් ඉන්න රශ්මිකවල් ඉන්න මාත් එක්ක. ඉතින් ඉස්සරහට ගිහලා බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මේ අපි ආවා පොල්ගාවල ස්ටේෂන් එකට. පොල්ගාවල ස්ටේෂන් එකේ ඉන්නේ. දැන් අපිට කෝච්චියක් තියෙනවා. අපි කෝච්චිය තමයි යන්න හිතාගෙන ඉන්නේ. ඕම් කියද්දි වෙන කෝච්චියක් එනවා මම පෙන්නන්නම් ඔයාලට. ඉතින් මේකේ මේ කෝච්චිය යන්නත් පුළුවන් බස් එක යන්නත් පුළුවන්. අපි නම් යන්නේ කෝච්චියේ. ඉතින් ඔයාලා එනවා නම් කොළඹ ඉඳන් එනවා නම් ඉහළකොට්ට ස්ටේෂන් එකට ගන්න ඕනේ. නුවර පැත්තෙන් එනවා ඒත් ඉහළකොට්ට ස්ටේෂන් එකට තමයි ගන්න ඕනේ. එතනින් බැස්සර බස්සේ තමයි යන්න දෙන්නේ. මම ඊට එතෙන්ට ගිහලා පෙන්නන්නම්. ඉතින් බස් එක එනවා නම් කවුරු හරි රමුක්කනට ඇවිල්ලා රමුක්කනින් මාවනැල්ල බස් වල යන්න ඕනේ. ඒ කියන්නේ කුරුණෑගල කොළඹ පැත්ත වගේ ඉඳන් එනවා නම් ඒ පැත්තෙන් තමයි යන්න ඕනේ. ඒතකොට නැත්තම් ওই නුවර පැත්තෙන් වගේ එනවා නම් කෙලින්ම මාවනැල්ලට ඇවිල්ලා මාවනැල්ලෙන් ඉහළකොට්ට බස් එකේ යන්න පුළුවන්. ඉතින් ඉස්සරහට ගිහිල්ලා මම ඊට වෙන්නන්න. ඇඳලා ඉන්න අපිත් එක්ක. එකපාරට වහින්න ගත්තා. ඉලගොඩ ඉවරයි ගිහිල්ලා. Through the daft into architect Newterene මේ මාර වැඩේ කියන්නේ මාරවල වැස්සකට සෙට් වුණා අපි. දැන් වැස්සේ යන ගමන් ඉන්නේ මොනවා වෙයිද දන්නේ අපි ගිහිල්ලා බලමු මොකද කරන්න කියලා. වැස්ස වැවුවොත් නම් හොඳයි නැත්නම් තමයි වැඩේ වෙන්නේ. දැන් නම් බදුල් වගේ වෙලා තියෙන්නේ මේ හරියට. ඔය විදිහට තමයි ස්ටේෂන් එකේ තියෙන්නේ. මෙතනින් බහැලා ස්ටේෂන් එකෙන් අර පැත්තට යන්න ඕනේ. ස්ටේෂන් එකේ පල්ලෙහා පැත්තට තමයි යන්න ඕනේ. ඉස්සරහට ගිහලා බලමු. ඉතින් මේ තියෙන්නේ බින්ගේ මෙතනින් අතුරට තමයි යන්න තියෙන්නේ. මේක අතුරට ගිහිල්ලා අතුරෙන් තමයි අතුරට යන්න තියෙන දියල්ල බලන්න. අපි ගිහිල්ලා මම ගිහිල්ලා පෙන්නන්න යන විදිහත් එක්ක. එන්න කෙනෙක්වත් පේන්නේ නැහැ. මේ අතුරට ගියාම ලයිට් වගේ පේන්නේ මේ කට්ටිය එනවා. අපි ටිකක් යනවා මේකෙත් මීටර් 100ක් විතර අතුර මේ බින්ගේ පටන් ගන්න වෙනවා. මීටර් 100ක් විතර අතුරට යන්න ඕනේ. ඉස්සරහට ගිහින් බලමු. ඉංග්‍රීසි කෝච්චි වර්ධි කරලා මෙතනින් නගින්න ඉතින් පොඩ්ඩක් අඩි 6ක් විතර උසයි. ඉතින් පොඩ්ඩක් බලාගෙන නගින්න ඕනේ. එතනින් නගලා මේ අතුරට යන්න තියෙන්නේ. යමු ඉස්සරහට. මේ පොඩ්ඩක් අතුරට යන්න තියෙනවා. අඩි 6ක් විතර උසයි නෝ නම් ටිකක් උසගෙන එක් වගේ ඉන්න. ගැල්ල මේ තනියම ආවස්සේ පොඩ්ඩක් නගින්න අමාරුයි. ඔව්. මේ විතර තමයි වෙන්නේ. මේ කට්ටිය ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ බින්ගේ හදලා තියෙන අර මේ බින්ගේ ඇතුලේ මෙතන මේ පැත්ත බින්ගේ කරහා හාරලා තියෙන්නේ. මෙතන බින්ගේ ඇතුලේ තියෙන අර කපලේ ගන්න ගල් වැලිය වගේ ගෙනල්ලා මෙතන පල්ලෙහාට දාන්න තමයි මේක හදලා තියෙන්නේ. ඒක කොහොම හරි කපාගෙන යද්දී ගියල්ලක් ගන්න සෙට්ලා තියෙනවා. ඒක තියෙනවා. ඇදලා තියෙන විදිහ මාර ලස්සනයි. මෙතන කට්ටියක් ඉන්නේ. කට්ටිය ගියලා සමහරවල් වෙන්නන්න. පොඩ්ඩක් මේකේ එද්දි පරිස්සමෙන් ඉන්න ඕනේ. මේ බින්ගේ ටිකක් දිගයි. මේ බින්ගේ මීටර 400ක් 350 300ක් වගේ දිගයි. එතකොට අර කෝච්චියක් ආවන් පස්සේ ඇහෙන්නේ නැහැ. හින්දා මේකට එද්දි පොඩ්ඩක් අර කෝච්චි යන එන ටයිම් පොඩ්ඩක් බලාගෙන පරිස්සමට එන්න ඕනේ. අතරින් නගින්න තඩි 6ක් විතර උස තියෙනවා. එහෙනම් මෙතන නගින්න බලාගෙන උසගෙන එක එක එන්න ඕනේ.
ඉතින් මෙතන ලස්සන ඇත්තටම ලස්සන මෙතෙන් දෙන්න ඕන තරම්. එක දවසින් ඇවිල්ලා යන්න ට්‍රිප් වෙන ඕන කෙනෙක්ට මානව ලස්සන තැනක් මෙතන. අර ටික තමයි ඉතින් තියෙන්නේ මෙව ටික. මෙතන හොයාගන්න පුළුවන් ඉතින් මේ පොඩ්ඩක් අර හොඳට එළිය තියෙන තැනක් ගහන වෙලාව බින්ගේ දෙපැත්තට එක පැත්තට ගහ ගන්න. ඒතකොට පේනවා මෙතන තියෙනවා. තමයි කට්ටිය ඉන්න වෙනදට නම් ඉනිමකක් දාලා තියෙනවා. අද ඉනිමක අයින් කරලා. ඔන්න තමයි ඉස්සරහ view එක පේන්න තියෙන්නේ. මෙන්න මෙතනින් දියල්ල වැටෙනවා. මේකත් එක්කම ගානට ගාම තමයි කපන මෙතනින් ඉස්සරහ පේනවා. මාර ලස්සන ඉතින් මෙතන මේක පොටයක් ගන්න වෙනවා. ඔය ටික තමයි තියෙන්නේ මෙතන. පල්ලෙහාට මේ දියල්ල තව කතාවක් තියෙනවා මම කියන්නම්. ඉතින් ඇතුළට ඇවිල්ලා බලන්න තියෙන ඔය ටික තමයි. පල්ලෙහා තියෙනවා දියල්ල පටන් ගන්න තැන. එතන දියල්ල වැටෙන විදිය බලන්න. අපි පල්ලෙහාට ගිහලා ඒකට බලමු. ඉතින් පොඩ්ඩක් නැමිලා යන්න ඕනේ. මේකේ උස තියෙන ඔන්න ඔතෙන් තමයි යන්න තියෙන්නේ. ඔන්න ඔය වගේ උසයි. දෙන්නම කියන්නේ තව එක්කෙනෙක් නැගලා ගන්න ඕනේ. පොඩ්ඩක් බලාගෙන ඉන්න. ඒ වගේ පොඩි දුරක් ආවම තමයි තියෙන්නේ. ඉස්සරහට ගිහලා බලමු තව එහා පැත්තේ තියෙන වෙන්නන දේවල්. මෙතනින් අතුලට එන්න පුළුවන් මොයි බෝඩ් එකක් ගහලා තියෙනවා. එතනින් අතුලට ආවට පස්සේ අර දියල්ල වැටෙන පැත්තට ගියාකි. පොඩ්ඩක් කැලේ පාරකින් තමයි යන්න තියෙන්නේ. පාර අඩි පාර වගේ තියෙනවා. ඕන කෙනෙක් හොයා ගන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් මෙතනින් ගියාම මෙතන ඉස්සරහා මේ ගලක් තියෙනවා. ඒ ගල ඉතින් ඉන්න පුළුවන්. අද නම් වැස්සා ටිකක්. එතෙන්ට පේනවා ඔය තියෙන්නේ මේ කෙලින්ම ඔතුවත් කන්ද කියන එක. සරදිව කන්ද, ඔතුවත් කන්ද ඒක මේ තියෙන එක. එතකොට මේ පැත්ත ඉස්සරහින් උඩින් පේනවා බතලේ ගල. ඔයාලට හරියට පේනවද දන්නේ නැහැ. මෙතන ඉස්සරහ උඩින් පේන්නේ බතලේ ගල. වගේ තව පේනවා. මෙතන එහා පැත්තේ තියෙන අලගල්ල මම ඉන්න තැන පිටිපස්සේ. මං ඉස්සරහට ගිහලා ඒ ටික පෙන්නන්නම්. අපි යන් ඉස්සරහට. මොන්න අපි දියල්ල ළඟට. මේ ඉහළකොට දියල්ලට ඉහළකොට මියංගල දියල්ලට කියනවා අච්චර හාල් කරපෙල්ල කියලා. ඒතකොට ඒක කියන්න හේතු වෙලා තියෙන්නේ ඉස්සර කෝච්චි පාර තිබලා තියෙන මෙන්න මේ මං ඉන්න පැත්ත. දැන් කියන අතුලේ පැත්ත නෙමෙයි මෙන්න මේ පැත්තෙන් තමයි කෝච්චි පාර තිබලා තියෙන්නේ. එතකොට වැස්ස දවසක මේ දියල්ලේ වතුර වැඩි වෙලා ඒක රේල් පාර වැටලා ඊට ආපු කෝච්චිය ලෙස්සලා මෙතන ප්‍රපාතයෙන් පල්ලෙහාට වැටෙනවා කියලා කියනවා. මෙතන සෑහෙන ප්‍රපාතයක් තියෙනවා. එතනින් පල්ලෙහාට වැටෙනවා කියලා කියනවා. ඒතකොට ඒකේ තිබ්බ හාල් ටික දැන් ආයේ වියදම එකතු කරන එක වියදම වැඩි කියලා රජයෙන් ඒ ටික අතහැරලා දාලා තියෙනවලු. ඊට පස්සේ මේ ගමේ ඉන්න ආච්චිලා ඇවිල්ලා වගේ හාල් ටික ගලන්න පටන් ගත්තලු. ඊට පස්සේ ඉතින් ගමේ ඉන්න ඔය තරුණ අය කොල්ලෝ එහෙම එයාලත් ඇවිල්ලා ආච්චිට උදව් කරන්න පටන් ගත්තලු. ඊට පස්සේ දැන් එයාලා ඔය ගමේ කට්ටිය අහද්දි කොහෙද යන්නේ කියලා එයාලා කියනවලු ආච්චිට හාල් ගන්න යන්න කියලා. ඉතින් ඒ විදිහට තමයිලු මේකට නම වැටලා තියෙන්නේ. ඉතින් එහෙම තමයි මේ කට්ටිය කතාවල කියවෙන්නේ. මමත් හරියටම දන්නේ නැහැ. මම අහලා තියෙන විදිහට එහෙම තමයි. ඒක තමයි මේ ආච්චිට හාල් කරපෙල් වෙලා තියෙන්නේ. ඒක තමයි ජනප්‍රවාදවල ආච්චිට හාල් කරනවා කියලා දැන් ඔය කට්ටිය කියන්නේ. ඇත්ත කතාව තිබිලා තියෙන්නේ මෙතන කියලා තමයි කට්ටිය කියන්නේ. ඉතින් බලමු. මම හිතන්නේ එහෙම වෙන්නද කියලා මෙතන රේල් පාරක් තිබ්බ විදිහට නම් සලකුණු තියෙනවා. ඔයාලටත් එන්න පුළුවන් මෙතන බලන්න. දවසින් ඇවිල්ලා ඕන කෙනෙක්ට කියන්නේ කුරුණෑගල ඉඳන් නුවර ඉඳන් කොළඹ ඉඳන් වගේ දවසින් ඇවිල්ලා බලන්න ලස්සන ප්ලේස් එකක් තියෙනවා මෙතන. නාන්නත් පුළුවන්. නාන්න තියෙන තැන අපි එහාට ගිහලා ඒක මේ කරන්න. ඉතින් ලෝ බජට් එකකින් හොඳ අත්දැකීමක් කරලා යන්න පුළුවන් සුපිරි තැනක් මෙතන. මම දියල්ල මේ පැත්තෙන් පෙන්නන්නම්. අපි පුළුවන් වුණොත් දියල්ල නගිමු. අද නගින්න බයද පොඩ්ඩක් මේ වැස්සෙන් ඉඳලා ලෙස්සනවා. එක්කෙනෙක් මෙතනින් කියන්නේ වැටලා තියනවා කියලා කියනවා. වැටලා කියනවා. ඔය තව එකක් අපි අර රේල් පාර ඇතුලේ ඉද්දි එතන අර කෝච්චි එක ඇහෙන්න තින්දා ඒ අර ගැට්ටෙන් බිමට පයිද්දි එතන පොඩ්ඩක් බලාගෙන පරිස්සමෙන් වහින්න එන කට්ටිය හැමෝම ඇවිල්ලා මේ කියන්නේ එහා පැත්තෙන් කෝච්චියක් ආවොත් ඔයාලට ඇහෙන්න තියෙන්න පුළුවන් තප්පර දෙක තුනකින් ඔක්කොම කියන්නේ මේ ජීවිතෙත් එක්ක නැති වෙලා යන්න පුළුවන්. එහෙනම් එන කට්ටිය පරිස්සමෙන් ඉන්න. ඒක මේ ලස්සන ස්වභාව ධර්මයේ නිර්මාණයක්. ඉතින් ඇවිල්ලා මෙන්න මේ වගේ ගොන් වැඩ නම් කරලා යන්න එපා. තව කෙනෙක්ට බලන්න ඉතුරු කරලා යන්න. මේ වගේ ලස්සන තැන් ඉතින් අපි ඉස්සරහටත් කට්ටියට බලන්න තියෙන්න ඕනේ. ඉතින් මේ තියෙන ප්‍රපාතෙ මෙතනින් පල්ලෙහාට තමයි හාල් මේ වගේ වෙල්ලුණා කියලා කියන්නේ. මේ දියල්ල වැටෙන්නේ කොටස් දෙකකට. මෙතන එකක් වෙල්ලා මෙන්න මෙතනින් තව එකක් උඩට තියෙනවා. අපි උඩ තැන හොයාගෙන යන්න බලන්න පුළුවන් නෝ දියල්ල මුල හොයාගෙන යන්න බලමු දැන්. වැස්ස නැත්තම් වැස්ස ලෙස් වෙන්නේ නැහැ වගේ නා අපි යම් බලන්න.
ඩ්‍රෝන් ෂූට් එකක් කරන්න ඉන්න කෙනෙක් නම් මෙතන මාර ලස්සනයි. මෙතන DL කොටස් දෙක කරන්නේ. ඒක ගත්තයි ලස්සන ෂූට් එකකට. ඩ්‍රෝන් ෂූට් කරන්න ඉන්න කෙනෙක් වගේ නම් මෙතන මරු. ඒ වගේම ෆොටෝ ෂූට් එකක් කරන්න ලස්සන ෆොටෝ ටිකක් ගහන්න එහෙම මේ තැන මරු. කියන්නේ මාර ලස්සනයි. වැඩි වේදමක් යන්නේ නැහැ එන්න. සුපිරි තැනක්. ඔය පාර දිග කොහොම මෙතනින් ඉද්දි මේ පොඩි ගල්තලාවක් තියෙනවා. ගමන් මිනිස්සුක් එහෙම නිවා ගන්න දෙයක් කන්න බොන්න එහෙම මරු තැන. ඉතින් ඉස්සරහට පේන view එකත් මාර ලස්සනයි. මම view එක පෙන්නන්නම්. ඉස්සරහට පේන view එක ඉතින් මේ වගේ තැනක ඉඳන් බත් කටක් කාලා වතුර කරලා බීලා යන එක තරම් සැපක් වෙන කොහෙද එනකොට අපි මෙතන ගන්නෑ. තව තැනක් තියෙනවා. මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. දියැලලත් එක්කම කන්න තියෙන හැබැයි අපි එතෙන්ට ගිහලා බලමු. එතනත් මේ වගේම තමයි මාර ලස්සනයි. මේ පල්ලෙන් පේන ඉහළ කොට්ටේ ගම. ඉතින් උඩට නැගි හැකි. උඩට නැගලා බලමු. දැන් නම් වතුර පොඩ්ඩක් දෙන්න. ඉස්සන්න නැතියි කියලා හිතනවා. එස්සෝ වීඩියෝ එක තමයි අවසාන වීඩියෝ එක වෙන්නේ. ලක්ෂ්‍ය පරීක්ෂණයෙන් ඉන්නේ ලෙස්සොත් එහෙම මේක තමයි ඉතින් අවසාන ගමන වෙන්නේ. අද නම් ටිකක් වෙනතර නම් අවුලක් නැහැ ඇත්තට. අද ටිකක් භයානකයි මේ වැස්සෙන්ද. ඉතින් අර ප්‍රසිද්ධ මේ ෆොටෝ එකක් තියෙනවා. ඒක ගන්න මෙන්න මෙතනින්. අර පල්ලෙහාන් කෝච්චි යද්දි බින්ජි උඩ ඉඳන් අතවනලා ඒ ෆොටෝ එක ගන්න මෙන්න මෙතන ඉඳන්. ඔන්න ඔතන ඉඳන් තමයි ඒක ගන්නෙ. ඒක තමයි ඉහළ කොට්ටේ. ඔන්න ඒ විදිහට තමයි පල්ලෙහා පේන්නේ. බලමු අපිට හොයාගන්න පුළුවන් වේද කියලා. මෙතන එක්කෙනෙක් වෙස්සල වැටෙන්නත් ගිහිල්ලා තියෙනවා. පාසැල්ලේ පාර වැහිලා දැන්න. අන්න බැරි වෙන සීන් එකක් තමයි තියෙන්නේ. බලමු කොහොමද උත්සාහයක් දැල්ලා. වැටුනොත් ඉතින් වැටෙනවා තමයි. අය ඉතින් පොඩි උල්ප මෙව්වක් එන්නේ මෙන්න චූටි දාලා වතුර පාරක් එන්නේ මෙතන ඉඳන්. ඔය දියලා පිටිය කුඩට ඇවිල්ලා ඉන්නේ. දියල හොඳයි පල්ලෙට වැටෙන්නේ. අතනින් නගින්න පරිස්සම් වෙන්න කියන්නේ මෙන්න මගේ ෆෝන් එකටත් වැඩේ වුණා. පරිස්සමෙන් නගින්න වැඩේ. ඉතින් ගමනක් කොච්චර මහන්සි වුණත් ඔය වගේ තැනක වතුරට බිව්වට පස්සේ ඒ ගමනේ මහන්සි කොහෙන් නැති වෙනවද කියලා කියන්න බෑ. ඒ තරම් මාර කූල්ලයක්. කියන්නේ ස්වභාව ධර්මයෙන් අපිට ලැබිලා තියෙනවා නම් මාරයි. අනිවාර්යෙන් එන කෙනෙක් ඉදිරි වතුරට බීලා යන්න බලන්න. වතුර පානම පිළිසිදුයි. ඔය පෙන්නේ අලගල්ල වැස්සත් එක්ක මීදුමේ වැහිලා තියෙන ගල උඩ. හවසේදී පැදෙනත් මම උඩ පෙන්නන්න. ඉහකොත් ස්ටේෂන් එකේ නම් ආය මීටර් 100ක් වගේ නුවර පැත්තට යද්දී තියෙන වතුර පාරක් නාන්න පුළුවන් එතන. අපි එතෙන්ට ගිහිල්ලා බලමු. මීටර් 100යි කියවට මීටර් 200ක් විතර එන්න උනා. දැන් නම් අපිට ඇහෙනවා දියල් වතුර පාර සද්දේ. ඒ වතුර පාරේ. මම තමයි ඉතින් තියන්නේ ඉහළ කොට්ටේ. මෙතෙන්ට ඇවිල්ලා නාන්න පුළුවන්. මම කලින් පාර ඇවිල්ලා නාලා තියෙනවා. ඉතින් එගමන් කරන්න පුළුවන් සුපිරිම තැනක් මෙතන. එහෙම ලොකු අවුලක් නැහැ. වතුරත් එච්චර ජඹුරු නැහැ නාන්න තියෙන තැන. කට්ටයක් එක්ක ඇවිල්ලා නාලා යන්න පුළුවන්. ඉතින් ඉහළ කොට්ටට ආවට පස්සේ දී අරක විතරක් බල්ල යන්න නැතුව මෙතෙන්ටත් ඇවිල්ලා නාලා කරලා ගමන සම්පූර්ණ කරලා යන්න කියලා ඉතින් කියනවා. හැමෝම දන්නේ මෙතෙන්ට ඔක්කොම ඇවිල්ලා අතන බලලා යනවා විතරයි මෙතන බලන්න එන්නේ නැහැ කවුරු. ගිහිල්ලා බලමු මෙතෙන්ට. පල්ලෙන් ඔන්න පල්ලෙන් පේනවා අපිට තන. අපි ඔතනින් තමයි නාන්න යන. අපි මේ පැත්තෙන් නාමු. මෙතෙන් තමයි නාන්න තියෙන්නේ. අපිට ප්ලේස් එකක් ඉතින් නාන්න පුළුවන්. ඉතින් ඔන්න ආවා අපි නාන දනට. මෙතන තමයි නාන්න තියෙන්නේ. එතන නානවා වෙන්න මෙතනින් නාම අපි දියැලෙන්න. මෙතන පොඩි ෆීල්ඩ් එකක් මම ඔයාලට වෙන්න නම් ට්‍රැවලර්ස් වගේ යාළුවෙක් ඉන්නවා වෙන්න මේ. පුංචි කූඩල වැටියා මගේ අතේ ඉන්නේ.
ඉවරයි එතනින් ලේ වගේ දැන්. මේක අල්ලන් ගලවන්න. මේ කොහොමද? වෙලාවට මගේ කාලා තිබ්බේ නෑ. බේන් එනවා ලේ. අම්මෝ සීතල වතුර පාරක් එනවා ඉතින් නා ගන්න පුළුවන්. ඒකට පාර සනීපයක් තියෙන්නේ. වල තියන කොට ලාගාස එදිනට මීටර් 200ක් තියෙ පරිම ඇවිල්ලා මෙතනින් නාල යන්න රෙගවන් කාට පුළුවන් ඉතින් දඹුර නෑ ගහගෙන නෑ. ඇවිල්ලා නාල යන්න පුළුවන්. ඉතින් ඔයාලට දෙයක් කියන්න මේ ආවඩාස මෙන්න මේ බහන්න මේ හැමතැනම මේ ජරාව දාලා ගිහිල්ලා. ඉතින් ඔයාලා මෙතෙන් එනවා නම් මේ තැන බලලා යන්න ලස්සන මතකයක් විතර කරලා යන්න මේ ගේනෙම ඔක්කොම අරන් යන්න ආයේ තව කෙනෙක්ට ඇවිල්ලා මේක බලන්න ලස්සන විඳින්න ඉඩ තියලා යන්න. ඉතින් මේ දියැල මෙහෙම උඩහට ගෙලින් ගියාගේ ගොඩක් දුර යන්න පුළුවන්. මං කිලෝමීටර් මං ගිය කලින් පාරක් ඇවිල්ලා කිලෝමීටරයක් විතර ගිහිල්ලා තියෙනවා. ඉතින් එතන මට තව අලුත් දියැලක් වගේ ගෑල්ලක් හම්බුණා එතන උඩ. ඒකට ඉතින් මොනවා කියනවද කියලා දන්නේ නැහැ මම. සෑහෙන දුර ගිහිල්ලා තියෙනවා දියැලක් අයක් හම්බ වෙනකම්. ඉතින් මට මේ දියැලේ ලස්සන මතකයක් තියෙනවා. මං මේ පාර ආවට පස්සේ මම ගිහිල්ලාද්දි මං මේ මගේ බාඩද මෙහෙම බෑග් එකේ පටිය බඳගෙන තිබ්බ උඩහට යන්න බැරි හින්දා. ඉතින් එද්දි කොහොම හරි බාටාව නැති වෙලා තිබ්බා. බාටාව ඒ ගහේ නීලා තිබ්බා. ඉතින් මං ආයෙත් ටික දුරක් දියැලේ උඩහට ගිහිල්ලා දියැලෙම සෙරප්පුවක් කරා මාළු සෙරප්පුවක් දාලා තමයි ගෙදර ගියේ. ඒ ලස්සන මතකයක් තියෙනවා මේ දියැලේදී. ඔයාලත් එන්න. රේල් ස්ටේෂන් එකේ පල්ලෙහා කඩයක් තියලා තියෙන කන්න පුළුවන්. අපි දෙන්න ටී කරගත්තා. රිවිව් එකක් බලබලා කන්න තමයි තියෙන්නේ ඉතින්. ඉතින් අපි එද්දිනොත් වහිනවා දැන් යද්දිනොත් වහිනවා. ඉතින් බදුල්ලේ ෆීලිං එක අපිට මෙහෙට ගෙනල්ලා දීලා තියෙනවා. නිකන් බදුල්ලේ යනවා වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මගක් ලස්සන අපිට වාසනාව කියන්න අපි එද්දිනොත් ඇස්සේ යද්දිනොත් ඇස්සේ අපි එතන ඉද්දි ඇස්සේ නැහැ. ඒක තමයි අපිට වාසනාව. ස්වභාව දරුණත් අපිට ආශිර්වාද තිබ්බා. ඉතින් ආර ලස්සනයි වැස්සත් එක්ක මෙහෙම කෝච් එකේ ආයෙත් සීට් එක යන්න දෙනවා කියන්නේ ඒක වෙනම හැඟීමක්. ලස්සන සින්දුවක් දාගෙන වැස්ස වෙලාවේ කෝච් එකේ වගේ තරක හිරිපොද ගහ ගහ යන්න දෙනවා කියන්නේ ඒක වෙනම හැඟීමක්. ඉතින් කොහොමද මේ හෙලකොට වීඩියෝ එක ආයෙත් දෙන ලස්සන දණක් ලෝ බජට් එකකින් එක දවසක වෙන්න පුළුවන් ලස්සන දණක්. ඉතින් අපි අදට මෙහෙම කෝච් නම වීඩියෝ නොකර කරනවා. අපි අදින් මක්කල් වැරද්දක් අඩුපාඩුවක් වුණාදී අපිට සමා වෙන්න. ලයික් කමෙන්ට් එකක් දාන්න. අපි සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි අලුත් ලෝකෙකින් හම්බෙමු. ජය වේවා.